ඩ්‍රැග් බැන්හෙල්සින්ගේ සංගීත තමයි අර යෝධ බුවල්ලව පාලනය කරන්නේ. මම අකමැතිම දෙයක් තමයි නපුරු සංගීතය. නවත්තන්න ධනාත්මක සංගීතයක් ඕනේ. එහෙනම් ලෑස්ති වෙනවා සින්දු ෆයිට් එකකට. ඔයා යන හැමතැනම ඕකත් උස්සගෙන යනවද? DJ කෙනෙක් වුණාම ඕනම හදිස්සියකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අපේ හොඳ සින්දු වලින් එයාගේ නපුරු සංගීතේ පරද්දනවා. මොකක්? මෙහෙට එන්නකෝ. මම සින්දු තෝරන්නම්. හැබැයි බලය තියෙන්නේ ඔයා ළඟ. හරි කෝ බලමු. පළවෙනි සින්දුව හිතට වදින්නම දෙන්න ඕනේ. හරි මේක දාන්නේ. නුඹ විදහි සර වැදුනා මගේ කෙල්ල නාඹර ළඳ නුඹ දැක හද නෑ මට මෙල්ල නුඹ මයි හිර කල පන ගන්නට මේ හෙල්ල නුඹ මට විදහි අද මගේ හිරවී කොහෙන්ද ඒතත් දෙන්නේ? මාත් ඒකට කැමති. ඒකේ තාලෙත් හොඳයි. Modest. Got the mama party, do that's when the looking. I'm gonna at the field, get the ass across. Mama in a look, at the look at ya. Yanda yeah, mama, food and house is Andrika. එයාගේ සංගීත නම් බලවත් වැඩි වගේ. අපි මීට වඩා ධනාත්මක සින්දුවක් දාන්න ඕනේ. හරි මේක දාන්න. වෙන එකක් නැද්ද? ඒකෙන් හොඳ උපදෙසක් නේ දෙන්නේ. මගේ ඉවසීමට සීමාවක් තියෙනවා. ජොනි දැන් නම් හොඳම එකක් දාන්න ඕන. ඇහුව ගමන් ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම සින්දුව දාන්න. කෝ අනේ නෑනේ ඒක පේන්න නෑනේ. මට හිතා ගන්න බෑ. ගොඩක් ඒවා තියෙනවනේ. හොඳයි බලමු. මෙන්න මේකයි ඒක. ඒ මොකක්ද? පුරුතෙන් මට හැදුවා කියා වැඩි ගානට දීලා ගියා ඇඳ අරගෙන ගෙදර ගියා. ඒ මොකක්ද? ලොයියන කොට කැඩිලා ගියා හැදුවට කැඩුනනේ ඇඳ මාගේ. ගඩේ හරි ගියා. අම්මපා ඇඳ මාමී යොනිගේ විකාර සින්දුව අර අකුරු සංගීත පැරැත්තුවා. මත් එකට කැමති. ඇඳ මාගේ බුරුතෙද අම්මපා ඇඳ මාමී මොකකට ඇඳ ගත්තද මාමී. එයි හුයි ඇඳ වික්කේ ඇයි බුරුතෙන් ඇයි පච කිව්වේ ඇයි ඉස්සර වගේ මන් තව මෝඩයි කියමින් නෝනා ඇයි මුල පුර මම රැවුල වවාගෙන නොන දැක දෙයන් සිහි කරගෙන රැය පහන් කළ වේයෝ කවු පැදුරක බලු දාලා උන්න අනිත් අඩි ලොකු කූඩුවක මාදුරුවෝ